ආයුබෝවන් ඉතින් හැමදාම අපේ ස්කොලර්ස් පාක් YouTube channel එකේ සහ ස්කොලර්ස් පාක් Facebook page එකේ ඉංග්‍රීසි මාධ්‍යෙන් වීඩියෝස් ඉදිරිපත් කරන නිසා මම හිතුවා අද සිංහලෙන් වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මොකද තවමත් හුඟක් අපේ දරුවන් සහ දෙමාපියන් ප්‍රශ්න අහනවා මේ විෂය පිළිබඳව. ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය කියන විෂය උසස් පෙළට තෝර ගැනීම සම්බන්ධයෙන් විවිධ ගැටලු තියෙනවා කියලා තේරෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා තවදුරටත් මේ පිළිබඳව ගැටලු තියෙන අයට මේක ගැන පොඩ්ඩක් මේ විෂය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා දෙන්න කියලා. ඒ නිසා අපි අද පොඩ්ඩක් සිංහලෙන් කතා කරමු කොහොමද මේක මේ උසස් පෙළට අපි ඉංග්‍රීසි භාෂාව විෂයක් හැටියට තෝරගන්නවා නම් කොහොමද තෝරගන්නේ? ඉතින් අපිට උසස් පෙළට විවිධ විෂය ධාරාවන් තියෙනවා එක ඔබ දන්නවා. ඒ වගේම මේ දැන් කලා විෂය ධාරාවේ යටතේ විවිධ විෂයන් අපිට තියෙනවා. ඉතින් මේ අතරින් එක දෙයක් තමයි විවිධ භාෂාවන්. සිංහල භාෂාව, ප්‍රංශ භාෂාව, ජපන් භාෂාව, ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව. මේ විෂය නම්බර් එක වෙන්නේ නම්බර 73. ඉතින් අපිට ඉංග්‍රීසි භාෂාව කියන එක විෂයක් හැටියට තෝරගන්න පුළුවන්. එහෙම තෝරගත්තම මේ විෂය ඇතුලේ තියෙනවා ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය කියන කොටස් දෙකම. ඒ සාහිත්‍ය කියන කොටසට තමයි හුඟක් වෙලාවට අපි බය වෙන්නේ මේක කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඇත්තටම අනිත් විෂයන් එක ගත්තම උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ තියෙන අනිකුත් විෂයන් ගත්තම යම්තාක් දුරට අමාරු විෂයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද මේ හැම අවුරුද්දකම මේ විෂය එක කියන්නේ විශාල ළමයි ප්‍රමාණයක් සමත් වෙන්නේ නැහැ. එක ප්‍රමාණයකට තමයි සමත් වෙන්නේ. හැබැයි විෂයක් හැටියට ඉංග්‍රීසි භාෂාව අපි තෝරගන්නවා නම් ඒක ඇත්තටම ඉතාම හොඳ දෙයක්. මොකද මේ අපි දැන් ජීවත් වෙන මේ සමාජ වටපිටාවත් එක්ක අපිට ලැබිලා තියෙන විවිධ අවස්ථාවන් එක්ක ඉංග්‍රීසි භාෂාව අපිට අපේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන් ඉතාම හොඳ අවස්ථාවක් තමයි ඉංග්‍රීසි භාෂාව උසස් පෙළට කරලා ඒක අපිට යම්කිසි සාමර්ථ්‍යයක් ලබා ගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද දැන් කලින් අවුරුදු වල මේක සමත් වෙච්ච සිසුන් දන්නවා ඇති අපිට S සාමර්ථ්‍යයක් තිබුණා කියන එකත් ඉංග්‍රීසි භාෂාව විෂයක් හැටියට හදාරලා උසස් පෙළට අපිට S සාමර්ථ්‍යයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒකත් ඊටාම ඉහළ දෙයක්. මොකද අපිට හුඟක් වෙලාවට විශ්වවිද්‍යාල ප්‍රවේශය ගන්න පුළුවන් S සාමර්ථ්‍යයක් තිබීම ප්‍රමාණවත් විශ්වවිද්‍යාලය ප්‍රවේශය සඳහා. ඒ වගේ අපිට විවිධ අවස්ථාවන් මොකද මේ ඉංග්‍රීසි භාෂාව කරලා තියනවා කියන එකම සමහර වෙලාවට අපිට අවස්ථාවක් වෙනවා විවිධ අවස්ථාවන් වලදී. ඉතින් ඒ නිසා මේ විෂය අපි හුඟක් දුරට දැන් අපේ සමාජයේ සමහර වෙලාවට මේ මතයක් තියෙනවා ඉංග්‍රීසි කරනවා කියන එක. මොකද අපේ තියෙනනේ මේ කඩුව concept එක කියලා නේද? අපි දැන් සමහර වෙලාවට හිතනවා මේක කරගන්න බැරි දෙයක්. ඉංග්‍රීසි භාෂාව අපි කොහොමද මේක විෂයක් හැටියට කරන්නේ? මේක හරි අමාරු දෙයක් කියලා. ඒ කියන්නේ අපිට විවිධ සමහර වෙලාවට අපි මේක තෝරගන්නකොට මේ විෂයක් හැටියට විවිධ මත එනවනේ. මේක කරන්න එපා, මෙහෙම කරොත් මේක කරන එක හරි අමාරු දෙයක්. ඒ වගේ. ඉතින් එහෙම හිතන අයට පොඩ්ඩක් අපි චුට්ටක් මේකෙන් මේ අපි ඉන්න රාමුවෙන් මිදිලා අපි චුට්ටක් හිතුවොතින් අපි ජීවත් වෙන සමාජෙත් එක්ක දැන් මේ ගෝලීයකරණය වෙලා අපේ මේ ජාත්‍යන්තර භාෂාව විදියට තියෙන ඉංග්‍රීසි භාෂාව. ඉතින් එතකොට අපිට ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි උසස් පෙළට අපි කලා විෂයක් කරනවා නම් අපිට මේ විෂය කරන්න පුළුවන්. අපිට ඉංග්‍රීසි භාෂාවත් එක්ක තව ඒකට ගැළපෙන විෂයක් සිංහල භාෂාව හරි එහෙම නැත්නම් වෙනත් කැමති භාෂාවක් හරි එහෙම නැත්නම් මාධ්‍ය මොනවාද අපිට තව විෂයන් හුඟක් තියෙනවානේ. ඉතින් ඒ තියෙන අනිත් විෂයන් එක්ක අපිට මේ සබ්ජෙක්ට් එක මේ විෂය තෝරගන්න පුළුවන්. ඉතින් තෝරගෙන අපි කොහොම හරි මේ විෂය ඉංග්‍රීසි සාහිත්‍ය, ඉංග්‍රීසි භාෂාව මේ කියන අංශ අපි වැඩි දියුණු කරගෙන මේක විෂයක් හැටියට හදාරලා අපිට ගන්න පුළුවන් උපරිම සාමර්ථ්‍ය
S සාමාර්ථයක් හරි කමක් නැහැ අපිට ගන්න පුළුවන් නම් ඉතින් ඒක ඉතාම වැදගත් වෙනවා. ඔයගලන්ගේ මේ අනාගතයේදී එන විවිධ අවස්ථාවන් සඳහා. ඉතින් මම අර කලින් කිව්වා වගේ සමහර වෙලාවට මේක විෂයක් හැටියට උසස් පෙළට හැදෑරීම හිටන් සමහර වෙලාවට ඒකත් සුදුසුකමක් වෙනවා විවිධ අවස්ථාවන් වලදී. සමහර රැකියා අවස්ථාවල් වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් තව දුරටත් මේක ගැන සොයලා බලන්න. මට ඕනුනේ පොඩි අදහසක් ලබා දෙන්න. මොකද දැන් ඉස්සර එක අපි සංසන්දනය කරලා බැලුවොත් එක කාලයක් දැන් එක්තරා කාලයකදී එක්තරා සමාජ මට්ටමක හිටපු කොටස් ළමයි සංඛ්‍යාවක් තමයි මේ විෂය කරේ. ඒ කියන්නේ හුඟක් මේක ජනප්‍රිය වෙලා සහ එහෙම තිබුණේ නැහැ. ඉතින් හුඟක් අය බයයි කරන්න. අනිත් එක මේ අර අපි ඒ කාලේ මතයක් තිබුණා දැන් පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි කතා කරන එහෙම නැත්නම් ඉංග්‍රීසි වටපිටාවක හැදෙන ළමයි තමයි මේක විෂයක් හැටියට තෝරගත්තේ. හැබැයි දැන් වර්තමානයේ ගත්තම හුඟක් පාසල් වල මේක විෂයක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා මේ විෂය. සහ හුඟක් අය මේ විෂය හුඟක් ළමයි මේ විෂය තෝරගන්නවා දැන්. ඒත් තව දුරටත් සමහර වෙලාවට අපි හිතන O level වලට අපි ඉංග්‍රීසි සාහිත්‍ය කරලා නැත්නම් අපිට පුළුවන් ද උසස් පෙළට සාමාන්‍ය පෙළට නොකරලා කොහොමද අපි උසස් පෙළට කරන්නේ? එහෙම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පෙළට නොකර වුණත් අපිට උසස් පෙළට ඉංග්‍රීසි භාෂාව විෂයක් හැටියට තෝරගන්න පුළුවන්. ඒකත් එක්තරා දෙයක්. අනිත් එක මේක එහෙම මේ අපි ඉතින් මම හිතනවා දැන් හැමෝටම මේ විෂය පිළිබඳව යම් තාක් දුරට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔයාලට පුළුවන් තව මම කලින් කරපු වීඩියෝස් තියෙනවා මේ ඒවා බලලා මේ ගැන තව දුරටත් අදහසක් දැනගන්න. උසස් පෙළට අපි කොහොමද ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය මේක ඉංග්‍රීසි භාෂාව කියලා තමයි විෂය සඳහන් වෙන්නේ අපේ මේ විෂයන් තියෙන ලිස්ට් එකේ. ඉතින් මේ විෂයක් හැටියට තෝරගන්න මට ඕනුනේ ඒකට අදහසක් දෙන්න සහ මේක කරන්න මේ විෂයක් විදියට මේක තෝරගන්න අකමැත්තෙන් සහ බයෙන් ඉන්නවනම් අකමැත්තට වඩා බයෙන් ඉන්නවනම් ඉතින් උත්සාහ කරලා බලන්න. මොහොම අනිත් විෂයන් එක ගත්තම ගොඩාක් අවස්ථාවන් ලබා ගන්න පුළුවන් හොඳ විෂයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් අදහසක් යම්කිසි අදහසක් මේ විෂය පිළිබඳ ලැබුණා කියලා. අපි හම්බෙමු ආයෙමත් අලුත් වීඩියෝ එකකින්. ඔයාලට මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට පිළිතුරු දෙන්නම්. හරි. සුබ දවසක් හැමෝටම.